ආයුබෝවන් මම මේ අදාව කුරුන්දි විහාරයට කුරුන්දි පන්සල තියෙන තැනක මේ ගැටුම් කාර තත්ත්වයක් තියෙනවා කියලා කෝවිලයක් තියෙනවා කියලා. මේ ඇවිල්ලා බැලුවම ඇත්තටම මේ කෝවිල් එකක් තිබිච්ච මේ නටමුන් නම් මෙතන මට නම් පේන්නේ මෙතන සඳකඩ පානක් තියෙනවා. මෙතන තමයි මේගොල්ලන් කෝවිලයක් තිබුණා කියලා කියනවා. හැබැයි පුරාවස්තු දෙපාර්තමේන්තුවේ නම් කිසිම එහෙම ආකියොලොජිකල් එවිඩන්ස් එකක් නැහැ මෙතන කෝවිල එකක් තිබිච්ච කියලා. ඊට පස්සේ අපි බ්‍රිටිෂ් ලියපු පොත්පත් පරණ ඒවා අරගෙන අපි යම් කිසි දෙයක් කතා කරන්න ඉස්සෙල්ලා බලන්න එපා. ඉතින් ඔයලා බැලුවම කිසිම තැනක මේ ඉන්දු ආගමික කෝවිලයක් මෙතන තිබිච්ච බවට සඳහන් වෙලා නැහැ. අපේ පොත්පත්වලත් නැහැ. මම උපත්යෙන් හින්දු කෙනෙක්. මෙතන කෝවිලයක් තිබුණොත් මටත් හොඳයි ඉතින්. මෙතන කෝවිලයක් තිබුණා කියලා කියන්න. හැබැයි මේ පැතිවල උතුරු නැගෙනහිර වන්නි මේක වන්නි දිස්ත්‍රික් වන්නි වල සිංහල ජනතාව ජීවත් වෙච්ච එකට ඔප්පු කරන ඕනතරම් අපේ පොත්වල තියෙනවා. යාල්පාන වෛභව මාලේ, යාල්පාන වෛභව විමර්ශනම්, යාල්පාන වෛභව කමුදි, යාල්පාන රාජ්‍යම් කියන මේ පරණ පොත්වල ඕනතරම් සාකි තියෙනවා සිංහල ජනතාව යාපනයේ වන්නි වල ජීවත් වුණා කියලා. එතකොට ඒ කාලේ අදපු බෞද්ධ පන්සල් තිබුණා. ඒ වලටත් ලියකියවිලි තියෙනවා. මේ පළාතම ලොකු බෞද්ධ සිද්ධාස්ථානයක්. ඒකටත් සාක්ෂි තියෙනවා අපේ පොත්වල. සිංහල පොත්වල නෙමෙයි මම කියන්නේ අපේ පොත්වල. අනික විදේශිකයෝ ලියපු යුරෝපියන්ස් ලියපු පොත්වල රිසර්ච් පේපර්ස් වල. ඉතින් අපිට පැහැදිලිව පේනවා මෙතන දැන් අර ජාතික ප්‍රශ්නය කියාගෙන ජනවාරික ප්‍රශ්නය කියාගෙන රටවටේ ගිහිල්ලා තමන්ගේ දේශපාලනය අදාගත්ත දේශපාලන කණ්ඩායමක් දැන් ඒව දැන් විකිනෙන්නේ නැහැ. දෙමළ මිනිස්සු ඒව දැන් ගණන් ගන්නවා. යුද්ධ අපරාධය අරව මේව ජනවාරික ප්‍රශ්න දැන් ෆේල්. ඒකින්ද දැන් අලුතෙන් මේගොල්ලන් මේ අතට අරන් තියෙන්නේ මේ ආගමික ගැටුම් නිර්මාණය කරන එක සාමාන්‍ය මිනිස්සුන්ව අවුස්සල තමන්ගේ දේශපාලන බලය තාවුරු කරගන්න. මොකද මේ අය කවදාවත් ජනතාවට වැඩ කරලා දේශපාලන කරලා නැහැ. මේ අවට අපි කතා කරා ගම්මානවල ඉන්න මිනිසුත් එක්ක කිසිම මිනිසෙක් මෙතන ඉන්න මිනිසෙක් මේ වලට විරුද්ධ වෙලා නැහැ. මේ පන්සල් එක මෙතන ඉන්න ස්වාමින් වහන්සේලාත් එක්ක බෞද්ධ කට්ටියත් එක්ක සුවඳව මේ ගමේ මිනිස්සු ගනුදෙනු කරන බව අපිට පේනවා. මෙතන ගැටුම් නිර්මාණය කරන්න එන අය යාපනයේ ඉඳලා තමයි එන්නේ. යාපනයේ ඉඳලා තව ඈත පළාත්වල ඉඳලා එන්නේ. මම දැක්කා ගිය පාරේ මෙතන මේ ගැටුම් නිර්මාණය කරන තැනදී දැන් මේක කියමුකෝ මේක Hindu මිනිස්සු බෞද්ධ අයයි ප්‍රශ්නයක් කියලා දැන් මැද ඉඳගෙන කෑ ගන්නේ මේ ක්‍රිස්තියන් කෙනෙක්. මේ පීට කියලා කෙනෙක් දෙමළ ජාතික සන්ධානයේ තරුණ කණ්ඩායම නායකයෙක්ලු. හරිද? ඉතින් ඕක තමයි තියෙන යථාර්ථය. මෙතන නම් අපිට මේ පැහැදිලිව පේන්නේ කෝවිලයක් තියපු එක. ඒ කියන්නේ මෙතන කෝවිලයක් තිබිලා තිබුණොත් අවුරුදු ගාණක් LTT බල කොටුවක් මේක. ඒතකොට LTT සංවිධානය මෙතන ඉන්නකොට උන් ඒක අල්ලගෙන කොච්චර දේවල් කරන්නද? උන් කරා. සමහර ආකියොලොජිකල් පුරා විද්‍යා මේ පරණ දේවල් තිබිච්ච දේවල් ඒගොල්ලන් ඒක ඉන්දු ආගමික දේවල් නම් හොඳට රැකලා ඒ කියන්නේ ඒගොල්ලන්ටත් ඒක වාසියින්ද ඒක මේව කරලා තිබුණා. ඒ වගේ දේවලුත් මෙතන පෙවුන්නේ අපිට. 2009ට ඉස්සෙල්ලා යුද්ධ කාලේ මිනිස්සු එහෙම නම් මෙතනට ඇවිල්ලා වඳින්න ඇති. මෙතන නැගලා එනකොටම අපිට පේනවා සාමාන්‍ය මිනිස්සු මෙතනට එන්නම බැරි තැනක්. ඒතකොට මේක පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් හොයාගත්තයින් පස්සේ මේ දේශපාලන කණ්ඩායමක් ඒකත් මේ අන්ත අසරණ පරාද වෙච්ච දේශපාලන පොන්නමලම්ලාගේ 55000ක් රට වටේම 55000 ඡන්දගත්ත කණ්ඩායමක් තමයි මෙතන ඇවිල්ලා කෑ ගහගෙන ඉන්නේ. අනික ස්වාමි කියලා එක්කෙනෙක් ඉන්නවා. එයා නම් මේ මොකද්ද මේ Hindu ආගමික නායකයෙක් කියාගෙන සල්ලි ගනුදෙනු ප්‍රශ්නයක් වෙලා එයා හිටපු මැඩමේ තෙලියට දාපු එක්කෙනෙක්. එයා දැන් මේ මම තමයි Hindu ආගමික නායකයෙක් කියාගෙන මෙතනට එනවා. ඉතින් ওই අය අපේ ආගමික නායකවොත් නෙවෙයි. ඉතින් සමස්ත සිංහල ජනතාවට අපි කියන්න කැමති උතුරේ ඉන්න දෙමළ ජනතාව නෙවෙයි මේ වලට විරුද්ධ වෙන්නේ යම් කිසි දේශපාලන කණ්ඩායමක් හරි පොඩි කණ්ඩායමක් කියන එක අපි විශේෂයෙන්ම සඳහන් කරන්න කැමති එකක්. දෙවැනි එක උතුරේ ඉන්න බෞද්ධ දෙමළ බෞද්ධයෝ ඇටියට
මේව රකින්න අපිත් සටන් කරනවා කියන එක ගැන බෞද්ධ ආගමික නටමුන් සිද්ධස්ථාන පුරා විද්‍යා ස්ථාන ටික රකින්න අපිත් ලෑස්ති මේ සටනට මැදිහත් වෙන්න. බොහොම ස්තුතියි.